සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ දවස්වල social media වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් නිතරම මේ වගේ AI image බලා ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ වගේ අපි දකින ඕනම AI image එක prompt එක කොහොමද ලබා ගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ නිතරම AI photos බලා ගන්න පුළුවන් වුණාට මේ ෆොටෝ එක නිර්මාණය කරන්න යොදා ගන්න prompt එක නැතුව අපිට ඒ වගේ image generate කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයා දකින ඕනම image එක prompt එක අරගෙන ඔයාටත් පුළුවන් ඒ වගේ image එකක් generate කරගන්න. දැන් මම Facebook එකේ තියෙන මේ වගේ එක ෆොටෝ එකක් තෝරගන්නවා. මේ ෆොටෝ එක මම save කරගන්නවා. දැනටවත් මම මේක save කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ mobile phone එකකින් screenshot එකක් හරි නැත්නම් save කරගන්න හරි පුළුවන්. ඊළඟට Facebook එකෙන් අයින් වෙලා මම යනවා Google Chrome එකට. ඉතින් Google එකට ගිහිල්ලා ඔයා සර්ච් කරගන්න LM Arena කියන මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක ගැන වීඩියෝ එකක් ෆුල් වීඩියෝ එකක් මම මගේ YouTube channel එකේ කරලා තියෙනවා. ඉතින් ඔයාත් මේ වෙබ්සයිට් එක ගැන දැනගත්තා නම් ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ AI මොඩල් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාට ඒවා ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාට මේක ලොගින් වෙන්නේ නැතුවත් පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන බැරල් කියලා දෙනවා බලා ගන්න පුළුවන්. මෙතන පහළට ගියාට පස්සේ ඔයාලට මෙතනින් ඩිරෙක්ට් chat කියලා දෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට මෙතනින් AI මොඩල් ගණනාවක් බලා ගන්න පුළුවන්. මෙතනින් මම තෝරගන්නවා ChatGPT 5 chat කියලා තියෙන මේ AI මොඩල් එක. ඒක මම තෝරගෙන මෙතන ප්ලස් මාක් එකකින් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන ඕනම ඉමේජ් එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. මම දැන් අර මම Facebook එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතෙන්ට සිලෙක්ට් කරගන්නවා. ඊළඟට මෙතන ඉමේජ් කියලා තියෙන එකට ටික් එකක් මේ සිලෙක්ට් වෙලා ඇති. ඔයා මේක මෙතනින් ටික් කරලා අයින් කරගන්න. දැන් අපේ ඉමේජ් එක අයින් වුණා. දැන් ඊළඟට ඔයා කරන්න ඕනේ මෙතන AI මොඩල් වෙනස් වෙලා තිනවා. මෙතනින් ආයෙම ChatGPT 5 chat කියන එක සිලෙක්ට් කරගන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් නැවතත් අපි අර අප්ලෝඩ් කරපු ඉමේජ් එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම නෝට්පෑඩ් එකේ පොඩි ප්‍රොන්ට් එකක් ටයිප් කරගෙන තියෙනවා. මේ ප්‍රොන්ට් එක මම මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා ඉතින් මොබයිල් ෆෝන් එකේ පාවිච්චි කරන කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කොපි කරන්න බෑනේ. ඒක නිසා මම WhatsApp මගේ channel එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් මේ ප්‍රොන්ට් එක කොපි කරගන්න. ඉතින් මේ ප්‍රොන්ට් එක ඔයා කොපි කරගෙන මේ ඉමේජ් එකත් එක්කම යටින් paste කරන්න. ඉතින් මේ විදිහට මම මගේ ප්‍රොන්ට් එක paste කරගෙන මෙතනින් මේ send button එකෙන් send කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ image එක generate වෙන්න අවශ්‍ය කරන prompt එක අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පුළුවන් මේ generate වුණ prompt එක copy කරගන්න. ඊළඟට ඔයාගේ photo එකත් එක්ක මේ prompt එක ඔයාගේ Gemini app එකට ගිහිල්ලා send කරලා ඔයාලට මේ වගේ image එකක් generate කරගන්න පුළුවන්. මම දැන් මේක මේ website එකේම generate කරගන්න. වෙබ්සයිට් එකේ මෙතනින් මම තෝරගන්නවා Gemini 2.5 flash image preview කියලා තියෙන ඒ මොඩල් එක. ඊළඟට මම මෙතෙන්ට සිලෙක්ට් කරගන්නවා මම Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත එක ඉමේජ් එක. ඊළඟට අපි කොපි කරගත්ත ප්‍රොන්ට් එකත් මෙතනින් paste කරගෙන අප්ලෝඩ් කරනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් එකක් අපිට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් මම ඩවුන්ලෝඩ් කරපු ඉමේජ් එක තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හා සමාන ඉමේජ් එකක් අපිට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් මම තෝරගෙන තියෙන්නේ මේ Gemini 2.5 Flash කියන මොඩල් එක. ඉතින් මෙතනින් ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් තව AI මොඩල් ගණනාවක් තියෙනවා. ඒ එකින් එකට අපිට ජෙනරේට් වෙන AI ඉමේජ් එක වෙනස් වෙනවා.
ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. මේ වගේ ඕනම ඉමේජ් එක ප්‍රොම්ප්ට් එක අරගෙන ඒ වගේ ෆොටෝ එකක් ඔයගොල්ලන්ට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්න. හැමෝටම ජය වේවා.